ගේ ඇතුළට වෙලා නිකන් පත්තු යවුවේ ඉන්නේ නැතුව මම එයාලට වැඩ කරලා පෙන්නුවා. සෙල්සියස් අංශක 10 උෂ්ණත්වයේදී දියරයක් බවට පත් වෙනවා. ඉතින් මිටියයි කට්ටයි අරගෙන ඒ සියලු හැඩතල අපි අතින් මවා ගන්න ඕනේ. තුඹස් මැටි, මහා මැටි, වැලි කියන ඒ අමුද්‍රව්‍ය ගෙනල්ලා පිළිමේ ඒ විදිහටම නෙලා ගන්නවා. ලොකු පොල්ලෙලි වලක් හදලා ඒ පොල්ලෙලි වලට ඒ රූපේ දානවා. ඒකට ඉතුරු වෙන කුහරය තියෙනවා. ඒ කුහරයට තමයි අපි පිත්තල උණු කරලා වක් කරන්නේ. වේලෙන්ද යනවා අති 3ක් විතර යනවා. මහත්තයා ගෙදරට යනකොටත් ඒ ගෙදර තිබුණේ නෑඹිලිය පවා පිත්තල. හැන්දි කෑරුප්පුත් පිත්තල. වී තම්බන්නෙත් ලොකු තඹ හැලියක. පරණ දේවල් ආයෙත් ගත්තොත් ඔය දැන් තියෙන ලෙඩ රෝග වලින් වැළකෙන්නත් පුළුවන්. රස්නේ බත් බෙදන්නේ ප්ලාස්ටික් කැන්දෙන්නේ. එතකොට ඒක පිළිකාකාරක වෙනවලු. ප්‍රශ්න ගොඩක් ආවා ව්‍යාපාරෙත් එක්කලා. මොකද මේ අමුද්‍රව්‍ය ගොඩක් මිලයිනේ. ඒකට මං ඉගෙන ගත්තා එකම දේ කරන්නේ නැතුව අපි වෙනසකට යන් කියලා. අර පරණ දේ අතෑරලා අලුත් දෙයකට යොමු වුණා. ඊට පස්සේ අපිට වෙළඳ පොලක් හැදුනා. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත ඕනම නිර්මාණයක් කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඉන්දියාවෙන් පිත්තල ගෙන්නනවනේ. ඒක බරින් අඩුයි. අපි දන්නවා අපි හදන්නේ හරිම දේ කියලා. ඒක බය නැතුව කියන්න පුළුවන්. පිත්තල මිල අඩු කරලා දෙනවා නම් අපිට වැඩ කරන්න ගොඩක් පුළුවන්. ගොඩාක් කලකිරීමකටපත් වෙනවා වෙළඳ පොලේ අද තියෙන මිල නෙමේ හෙට උදේ යනකොට. මේක දකින්න ඕන කෙනෙක්ගෙන් කියන්නේ මේ කර්මාන්තය නැත්තර නැති වෙලා යන්න ඉඩ දෙන්නේ නැතුව මටම කියලා ෂෝරූම් එකක් හදාගත්තා. ඒක තමයි මම ලැබපු ලොකුම ජයග්‍රහණය. බලාපොරොත්තු වෙනවා පිත්තල කර්මාන්තයේ පිත්තල උණු කරලා වක් කරන විදිහ පාසල් ළමුන්ට, දේශීය සංචාරකයන්ට, විදේශීය සංචාරකයන්ට පෙන්වන ස්ථානයක් ගොඩනගන්න. ඒක තමයි මගේ ඊළඟ ඉලක්කය.